සුබ දවසක්. ඉතින් මේ මගේ ෆස්ට් වීඩියෝ එක. ඉතින් අද ගෙනාවේ ඔයගොල්ලන්ට මේ නින්ජා ගේම් එකක්. ඉතින් මේකේ නින්ජා ආරියාස්ද මොකක්ද එකක්. අද එහෙනම් අපි පළවෙනි ලෙවල් එක ප්ලේ කරලා බලමු. මම ලෙවල් 5ට ගහලා තිබ්බේ. අන්න එනවා. හරි පිටිපස්ස ගිය ෂොට් එක දෙමු. ඔහොම තමයි ට්‍රික් දෙනවා නම් දෙන්න ඕනේ. හරිද? මෙන්න මෙයාට ට්‍රික් එක දෙන්න මාරම ලෙසි. මොකද මෙයා ඉන්නේ අපිට අංශුවක් වගේ උඩින්. හරි. එතකොට ඉතින් අපිට මේකක් යවුවා කිනේ. ඔන්න මේ කොයින් ටික ගන්නවා පට්ට දැඟලිල්ලක් දඟලන්න වෙනවා. මට මේකට කඩුව ස්කිල් එක පිරෙන්න ඕනේ. අර මෙහෙම ෆුඩ් ගාලා යන්නේ. මේ ස්කිල් එක පිරෙන්න ඕනේ. කොටේ ඕනේ නැහැ දැම්ම. හරි දැන් මේ පිටර හන්න ඩෙෂිෂි. කොහොමද අපි නෝමල් ට්‍රික් එක කරලා බලමු. මම මතයි මේක කරා. ඉතින් දැන් මොකද සබ්ස්ක්‍රයිබ් කරන්න මම අලුතින් ආවේ. හරි ඉතින් අපි මොකද මේ වටයක් ගහන්නේ. මෙතන සේව් කරලා යන්න නැත්තම් හදිසි වෙන්නත් එහෙම. එතන කඩන් අපිට මෙතනින්ම 3000 මම කලින් ගේම් එක ලෙවල් 5ට විතර ප්ලේ කරලා තින්නේ. පොඩි අවුල් දැන් තියෙනවා. මොකද මේ බග් වෙලා යස්. මම මෙතනට ආවොත් එක්කෙනයි දෙන්නේ කියන්නේ. එක්කෙනයි ඉන්නේ. කඩු ස්කිල් පෙළන හරි. එයාට ෂොට් එක හරි ගිමු. මෙතන එක්කෙනේ නැහැ නේ. හරි මෙතන එකක් මෙතනම් පට්ටම නේතිය. මෙන්න මෙතන මෙහෙම කඩලා මෙන්න මේ කොයින් ටික මුලින්ම ගන්න. මැරුණොත් එහෙම වාසියක් තමයි ඉතින්. ඔය මගේ උඩ මේ නිකන් නින්ජා රූපකව 3ක් තියෙනවා කියන්නේ මම මැරුණොත් තව පාරක් වඩ එන්න පුළුවන්. මම හිතනවා ඔය කට්ටිය දන්නවා ඇති කියලා මේක. අතරම මේක මම මාස ගාණක් විතර පුරුදුනේ. බොරු කියන්නේ නේ. ඔන්න අතන වැඳලා අද අපි ලෙවල් 2කට විතරක් ගහලා නතර කරමු ඉතින් next level එක. මේ next level එකට නම් ටිකක් කමාරු. මොකද මම ඒක මුළු කාලේ දැන් නම් පට්ටම නිස්මි. කෙල්ල ඇරලත් ඉවරයි. මෙතන උගුලක් තියෙනවා අන්න හරි උක. මම මේකට ඉස්සර මේ කියන්නේ මේක කන්ට්‍රෝල් පොඩ්ඩ හුරු නැති වුණාට කලින් කොහොමද මේ කඩගන්නේ. හරි මෙතන ඔයගොල්ලෝ අනිවාර්යෙන් මෙන්න මේකක් ගාවට යන්න ඕනේ. නැත්නම් ඔයාලට ගේම් එකේ මුල්ලේ ඒ කියන්නේ අර පටන් ගත්තේ දැන් අන්න එතන ඉඳලා වෙන්න ඕනේ. මේක නම් ලීසි. අපි මුට ටිකක් ආතල්ලයක් දෙමු. ඩින් හරි ඉවරයි. ඌගේ කතාව එතනින්ම ඉවරයි කියලා කිව්වට මචං අපිට උඩ යන්න වෙනවා. මේවා නම් මිස් කරගන්න මේපාය. අපිට ඉස්සරහට අප්ඩේට් කරන්න වෙනවා ගේම් එක. ඒ කියන්නේ මේගොල්ලොත් අප්ඩේට් වෙනවා. අපි දැන් අන්න මෙන්න මේ උල ඔන්න. මෙන්න මේ උගුල් දෙන එක උලක් නිකන් ලාවට ඇවිල්ලා තියෙනවා නම් උගොල්ලෝ ළඟට ගිහිල්ලා පට ගාලා දුවන්නේ. ඒකේ එච්චර ළඟට යන්න එපා. උලක් ඉස්සෙද්දිම දුවන්නේ. ඒක නම් ටිකක් පුරුදු වෙන්න වෙනවා. හරි ඉතින් බලමු දැන් මෙයා අනිපැත්ත යන ගමන් හරිය. කොහොමද හෙඩ් එකක් කැරියේ? මේකේ ජෙම් අපිට හම්බ වෙනවා. හරිද? මේකේ ජෙමුත් තියෙනවා. මේ ජෙම්ද කොළ කැල්ලද කියලා මට තේරෙන්නේ. ඔය උඩ කොළ කැල්ල නෙමෙයි මං කියන්නේ. හරිද? 아무තු කොළයක් වගේ කැල්ලක් ඒකේ. අපි මෙයාට කොහොමද ගෙලින්නේ? එහෙම උඩ පැන කෙලිනවද නැත්තම් මෙන්න මේ කඩු ස්කිල් එක දැන් භාවිත කරන්න ඕන. මොකද නැත්තම් ඔයා වැටෙනවා අතරින් පල්ලෙට. අපි මැරලම් පෙන්නුනේ. මැරුන්නේ. ඔන්න මම මෙතනින් පයින්නවා. ඔන්න දැක්කනේ. ඔන්න චස්. ඔන්න මෙතනින් ස්පෝන් වෙන දැක්කද? අන්න ඒක තමයි ගේම් එකේ වාසිය. කට්ටිය දැන් මෙතන සබ්ස්ක්‍රයිබ් කරලා තිබ්බේ නැත්තම් වැඩි කියන්නේ. එතකොට මං කීලා දුන්න එකත් අපරාධ. මෙන්න මේ උල අන්න හරි. මේවා නම් මිස් කරගන්න එපා. සිරාඩම කියන්නේ සමහරකට ඉදිරියට ලෙවල් ටිකක් අමාරු වෙන්න පුළුවන්. එතකොට ඔයා මෙන්න මේ මෙහෙම කරන්න. මේ පොරවක් ගහලා තියෙනවනේ මෙන්න මේකක් ගන්න දැක්කද? ඔඩ මෙච්චර කාසියක් මන් දැක්කලම නෑනේ. දැකලා තිබ්බයි දැන් මතකයි. ඔන්න දැන් මන් දෙවෙනි ලෙවල් එකත් කම්ප්ලීට්. ඉතින් මම ලෙවල් 3ට විතර ගහන්නන්නේ. එච්චර විලාකුත් නෑනේ. අපි මෙනු එකට දැන් මං ගාව කොයින් තියෙනවා 5000 ගණන්. දැන් අපි කරමු අප්ඩේට් බෑමේ 12000 ගණන් ඕනේ ඒකට. බලමු අඩුම එක මේකනේ. අප්ග්‍රේඩ් එකක් දුන්නා. ඉතින් වාසියක් තමයි. මට මේ හෙල්ත් එක විතරක් හදාගන්න තිබ්බනම් හොඳට මැති හෙල්ත් එක දැන් වටින්නේ. මේක කලින් 2යි තිබ්බේ. අපි එහෙනම් තව පාරක් ගහලා බලමු. අපි ලෙවල් 3නේ.
මන සද්ද එනවා ඉතින් ගණන් ගන්න එපා. අඩිය ෆස්ට් එකට මැරෙන්නේ. දැක්කද මෙතන ස්පොන් වෙනවා. හැබැයි එකක් නැහැ. පටන් ගන්න තැන. හරියන්නේ පොඩි ෆස්ට් එකට. හරි ගියවනම් වැඩන්නේ ගිමු. අඩෝ ෂිෂි. මෙච්චර අසබලගුණා මට වැරදිලා ඉබුන්නේ නැහැ. අපි ලිස්ටර් කරමු. කන කිසි වෙනසක් වුණේ නැහැ. ඉන්නේ නේද? මෙහෙම පුළුවන් තරම් ක්‍රම භාවිත කරන. දැන් අතනින් පැන යනකොට වඩා ඒ කඩුවේ දාලා පැනන මොනවත් ඉන්නේ නැහැ. ස්කිල් එක හැබැයි පීරන පටන් ගන්නවා මම ලෙවල් 3කට කොහොමද ඒක අප්ඩේට් කරලා දිනවා. නෑ කොළු නෑ. මොකක් හරි ඔය සේව් කරන් දෙනවා කියන්නේ මොකක් හරි ඉන්න හියක් වෙන්න සමානයි. හරි කඩු ස්කිල් එක දාන්න ඕන. ඔව් පුළුවන් තරම් ළඟ නෑ අම්මා එක්කනේ ඉන්නේ වගේ ස්කිල් එක පුරුවන් තියාගන්න. වරුට කෙලි කොහොමද? ඔහොම කෙලලා උඩට පැනලා දුන්නා නම් මෙතන යට කෑල්ල තියෙනවා නෑ. ඔකට කෙලම යනවා. කඩු ස්කිල් පුරුලා තිබ්බනම් මම ගහනවා. කමන්නේ පිරෙනකම බලන් හිටියට එහෙම කිසි අවුලක් නෑ. ඔන්න ළඟට පොඩ්ඩක් ගිහලා අම්මට සිරි වෙනවනේ. සරි ඉතින් ස්මිත් වෙනා ගණන් ගන්න එපා. අපි තුරු නෑ තාම. මේ මට මේ කොයින් ටික ඕනේ මයියෝ. කොහොම ට්‍රික් එක. ඔන්න ට්‍රික් හදාගන්න ඕන තමයි තනිය. මුට කොහොමද ගහන්නේ? මුට කඩුවෙන් ගහන්න පුළුවන්. හැබැයි වැඩි දුර යන්නේ අරු ඉන්නවනේ එතකොට. ඌ මට කෙලින්න දඟලන අවස්ථාව බොහොම වැඩි ඒක. මම හැරෙන ගමන් කෙල්ලරිනේ. අදින්න ඉවරයි ෂොට් එකකින්. පුදු අරු ළඟට ආවා මට ගහන්න කියලා වැදුන්නේ නෑනේ. දැන් කඩුස් කප්පාට සීනේ. මලා නේද? එකයි දින එක. මෙලක් කරන නොසැලකිලිමත් කම ඉති. ඉතින් කට්ටිය සබ්ස්ක්‍රයිබ් කරලා කමෙන්ට් එකක් එහෙම දාන්න ඉතින්. ලයික් බටන් එක. ඒක හිස්ව තියන්න බෑ. අප්පා. ඕක මට හුරු නෑ. හරි ඉතින් මේ ලෙවල් 3ට විතර ගමු. හොඳටම ඇති නේද? එහෙනම් මල්ලි හයියලා හරි කවුරු හරි දැම්ම සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න නං. මම අදට කියන්නේ හැමෝටම සුබ දවසක්. සුබයි සුබම සුබ වේවා.